good evening to all of you. ඉතින් අද දවසේ ලස්සනට arrange වෙලා තියෙනවා. ඉතින් අපේ ආදරණීය ඊතාන් අයියාගේ දුකෙන් වුණත් සතුටෙන් වුණත් 40 වෙනි බර්ත්ඩේ එක නෝටි 40 වලට තමයි ලැබිලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ කපල් කරලා තියෙන්නේ. අද මෙතනට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච මෙයාගේ ළඟම හිතවත් ආදරණීයයන්ගේ අපිට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. Happy birthday to you. Happy birthday, dear Geeta. Happy birthday to you. මේ සුබ උපන්දිනේ තුටින් සිනාපාලා ආසිරි පෙතුම් ලබා විනෝදමත් වීර සැපින්නේ oh my මේ සුබ උපන්දිනේ තුටින් සිනාපාලා ආසිරි පෙතුම් ලබා විනෝදමත් වීර සැපින්නේ oh my love මේ සුබ උපන්දිනේ තුටින් සිනාපාලා ආසිරි birthday to you. Happy birthday to you. Happy birthday, dear Geeta. Happy birthday to you. සුබ උපන්දිනයක් නිදුක් නිරෝගී වේවා. ජයෙන් ජයම වේවා. Happy birthday. ජයෙන් ජයම වේවා. මගේ ලොකු පුතාට නිදුක් නිරෝගී සුවම ලැබේවා. ධෛර්ය ශක්තිය ආශිර්වාදයම ලැබේවා. බන්තට ඔය වැඩ කටයුතු කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය හතර දෙනා ඇරුණාම තව ක්‍රිකට් ටීම් එකම හදන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Happy birthday ලොකෝ. Happy birthday. Happy birthday. Bye. We love you. Bye. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Loku Tata. happy birthday to you Uma. Uma. happy birthday Happy aye birthday Nakia. මිහිරි මధుර ලෝක පාවෙලා රංගමු ලලිත සුවඳ නෑවිලා සෙපෙන්දිනි oh my love මේ සුබ උපන්දිනේ සුටින් සිනාපාල ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සෙපෙන්දිනි oh my ආදරණීය ගීතාන් පුතේ ඔයාගේ 40 වෙනි උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අම්මටයි මටයි ඉන්න බැරි එක ගැන බොහොම කනගාටුයි. ඔයයි ලියානයි බබාලා 4 දෙනයි තුන්වන්ගේ සරණින් අපි ගිහිල්ලා එනකන් ආරක්ෂා සහිතව ඉන්න ඕගොල්ලන්ට බුදු සරණයි දෙවි පීඨයි සුවපත් වේවා වාසනාවන්ත සුබ උපන්දිනයක්ම වේවා. ආදරණීය පුතේ මම නම් තාත්තට කරපු තරම්වත් කතා කරගන්න බෑ. ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත
සුබ උපන්දිනයක් වේවා. ඔයාටත් ධ්‍යානටත් දර්පට අතර දෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා. නිදුක් නිරෝගීව සතුටින් සහයෝගයෙන් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. තුන්වන් පිටයි සිළු දෙවියන්ගේ රැකවරණය. අලෙවින් කියන්න ඕනේ ආපු හැමෝම බොහොම ස්තුතියි ආපෙකට මේක දැනන් හිටියේ නෑ. දැන් එනකම්ම මම තාම දැනන් හිටියේ නෑ අද වැඩේ මොකක්ද කියලා. මේ වීඩියෝ එකෙන් මේ පොඩ අම්මයි තාත්තයි දැන් නෑ නේ මේලායි මේ හරි ලොකු සංවේදී ජීවනයලා මොකද මේගොල්ලෝ නැතිනේ ආච්චි ස්පෙෂල් ආච්චි මේ ගියාගෙන මම තාත්තයි ගියා මල් මිටක් තියන්නේ